ආයුබෝවන් යාළුවනි AN Electrical YouTube channel එකට මගේ යාළුවෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද ඕගොල්ලන්ට මම මේ channel එකකින් වෙනස්ම විදිහේ electrical video එකක් පෙන්වන්නයි යන්නේ. හොඳයි අපි ගිහින් බලමු වීඩියෝ එකට මොකද්ද මේ අමුතු જાතියකේ වීඩියෝ එක කියලා. හොඳයි යාළුවනේ අපි පටන් ගමු වීඩියෝ එක. මොකද්ද මේ වාහනයකට සම්බන්ධ ඉලෙක්ට්‍රිකල් වීඩියෝ එකක් කියලා ඕගොල්ලෝ කල්පනා කරයි මුල් කොටසේදී. හොඳයි ඒ වුණාට මේක ඉලෙක්ට්‍රිකල් පැත්තට අයිති වීඩියෝ එකක් නිසා මම කරන්න කල්පනා කළා. මගේ ත්‍රිරෝද රථයේ ඉග්නිෂන් කොයිල් එක පිච්චිලා ගියා. ඒක මුලින් ඒ විදිහට අවබෝධ කරගන්න බැරුව ගියා. මම දැන් එහෙම කිව්වේ පස්සේ ඒ ලෙඩේ අඳුනගත්ත හින්දා. ඒ කියන්නේ ඉග්නිෂන් කොයිල් එක කියන්නේ වෝල්ට් 12ක විභවාන්තරය වෝල්ට් 10000ක් 20000ක් අතර වගේ ප්‍රමාණයකට ලොකු විභවාන්තරයක් එන විදිහට මෙන්න මේ ප්ලග් එකට විද්‍යුත් ධාරාව වැඩි කරලා දෙන්නේ ඒ ඉග්නිෂන් කොයිල් එකෙන්. ඔය ත්‍රිරෝද රථ ව්‍යාපාරයේදී ගොඩක් අය බෝතල් කොයිල් එක කියලා මේකට සඳහන් කරනවා. නමුත් මේකේ හරි එක මේ හයි ටෙන්ෂන් කොයිල් එකක් තමයි මේකේ තියෙන්නේ. මේකෙත් අර වගේම ප්‍රයිමරි සෙකන්ඩරි තියෙනවා. ඉතින් ප්‍රයිමරි වගේ දහස් ගාණක් වට ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයකින් තමයි සෙකන්ඩරි උතලා තියෙන්නේ. ඒක හින්දා ඒකේ වෝල්ටේජ් එක ගොඩක් වැඩි. ඉතින් මම ඕගොල්ලන්ට කියන්න ගත්තේ යාළුවනේ මට මේක ආපු පැදගෙන යනකොට වාහනේ මුලින්ම මේකේ ලෙඩේ එකපාරට මේ පොල්ලෙන් ගැහුවා වගේ මේ ඉග්නිෂන් ට්‍රාන්ස්ෆෝමරේ නැත්තම් ඔය කියන බෝතල් කොයිල් එක එකපාරට පිච්චිලා නතර වුණේ නැහැ. මෙම ඉග්නිෂන් ට්‍රාන්ස්ෆෝමර් සාමාන්‍යයෙන් එහෙම එකපාරටම නතර වෙන අවස්ථා හරිම දුර්ලභයි. එහෙම වෙන අවස්ථා හම්බෙන් තියෙනවා. තිබුණාට මේ එහෙම වෙන්නේ නැහැ. මොකද එහෙම වෙන්න අවස්ථාවක් නැත්තේ නෑනේ. දැන් අපි කියමුකෝ ප්‍රයිමරි හරි සෙකන්ඩරි හරි මේ කොයිල් එකක් ඩිස්කනෙක්ට් වුණොත් එතකොට ඉතින් කොහොමද වැඩ කරන්නේ නෑනේ. එහෙම කතාවක් නෙමෙයි මම කියන්නේ. වාහනේ යනකොට එකපාරට මිස් කරනවා. මිස් කර යනවා. එහෙම තමයි මුලින්ම ලෙඩේ පටන් ගත්තේ. ඒ කියන්නේ මුලින්ම ලෙඩේ පටන් ගත්තේ ඕගොල්ලන් මේක ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ කියන්නේ ත්‍රිරෝද රථ තියන අයට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඒක නිසා තමයි වීඩියෝ එක කළේ. ඒ කියන්නේ මම මේක ඕගොල්ලන්ට පෙන්වන්න කලින් විස්තරي හොඳට අහගන්න. මේ බෝතල් කොයිල් එකක් වැඩ කරන්න නැතුව ගියොත් මේ ඕගොල්ලන්ට කොහොමද බලාගන්නේ කියන වීඩියෝ එකක් තමයි මේ කරන්න යන්නේ. මොකද මට උවමනා වෙලා මම YouTube එකේ එක විදිහට සර්ච් කරලා බැලුවා. මේක මේ ත්‍රිරෝද රථයේ යාළුවනේ 175 cc 4 stock single plug ත්‍රිරෝද රථය. මේ එක ප්ලග් එකයි තියෙන්නේ මෙතන විතරයි. ඉතින් ඒකට අදාළව තමයි මම කතා කරන්නේ. ඉතින් මේ සම්බන්ධව මම YouTube එකේ වීඩියෝ සර්ච් කරලා බැලුවා එක විදියට 175 cc 4 stock single plug 3 wheel ignition transformer කියලා ගහලා බැලුවා. ignition transformer කියලා ගහලා බැලුවා. සිංහලෙන් ගහලා බැලුවා bottle coil කියලා. ඊට පස්සේ bottle coil කියලා ඉංග්‍රීසි වලින් ගහලා බැලුවා. කොහොම කරත් මට අදාළ මේක මේ ඒ කියන්නේ මේ ඉග්නිෂන් ට්‍රාන්ස්ෆෝමර් නැත්නම් බෝතල් කොයිල් කියන එක වැඩ කරන්නේ කොහොමද නිවැරදිව වැඩ කරන්නේ කොහොමද කියන වීඩියෝ එකක් කිසිම තැනක මට හම්බුන්නේ නැහැ. හැබැයි මේ 12 වෝල්ට් බැටරි යොදාගෙන මේ වාහනයට සම්බන්ධ නොකර එළියේදී මේ කොයිල් එක වැඩ කරන මම දැන් ඔයගොල්ලන්ට මේ ගලවනවා මේ බොක්ස් එක. එතකොට මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේ කොයිල් එක තියෙන විදිය ඔයගොල්ලෝ මේ ත්‍රිරෝද රථ තියෙන අය දන්නවා. බෝතල් කොයිල් එක කියන එක තියෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒක මේ විදිහට සම්බන්ධ කරලා තියෙනකොට හොඳයිද කියලා බලාගන්න වීඩියෝ එකක්වත් හම්බුන්නේ නැහැ. ඒක වැඩ කරන විදිහ ක්‍රියාකාරීත්වය මේ වෝල්ට් 12 බැටරි යොදාගෙන නිකන් වාහනයෙන් පිටත මේ ඉග්නිෂන් ට්‍රාන්ස්ෆෝමර් එකක් අරගෙන කරන වීඩියෝ තමයි ගොඩක් තියෙන්නේ. මේ ඒක නිසා මම කල්පනා කළා වාහනේ තියෙනකොටම මේ ඉග්නිෂන් ට්‍රාන්ස්ෆෝමර් එක හොඳට වැඩ කරන්නේ කොහොමද කියලා ඕගොල්ලන්ට පෙන්වන જાති වීඩියෝ එකක් කළා නම් හොඳයි කියලා. ඉතින් ඒක හින්දා තමයි මම ඕගොල්ලන්ට දැන් මේ ස්ටාර්ට් කළාම මම කියන එක ඇහෙන්නේ නැතුව යනවා. ඒක හින්දා මම ඕගොල්ලන්ට මුලින්ම මේ විස්තරي කියලා ඉන්න කල්පනා කළේ ඒකයි. ඉතින් යාළුවනේ මේකේ රෝග ලක්ෂණ විදිහට මුලින්ම පැන නැගුණේ 30ත් 40ත් අතර වේගයකින් යන අවස්ථාවේදී වාහනේ මිස් කරන්න ගන්නවා. එක තැනක මිස් කරන. ඒ කියන්නේ 30 වගේ ආපු ගමන් මිස් කර යනවා. ආයෙ 40 පැනපුවම ආයෙ මිස් කරන්න නැතුව යනවා. ඒ අතර මේ වාහනේ පැන නැගුණේ එහෙම ලෙඩක්. තව සමහර අය මගෙත් එක්ක ඊට පස්සේ ඔය රිපෙයාර් එකට ගිය වෙලාවේ කිව්වා සමහර අය කියනවා එහෙම මේ ස්පීඩ් ලිමිට් එකක් නැහැ. පටන් ගද්දිත් මිස් කරනවා අතරමැදත් මිස් කරනවා හිටපු ගමන් නතර වෙනවා ආයෙ ස්ටාර්ට් කරපුවම ස්ටාර්ට් වෙනවා. ඒ විදිහටත් එයාලා ගියව මේ වුණා කියලා කිව්වා. ඉතින් ওই විදිහට තමයි රෝග ලක්ෂණ තිබ්බේ. අන්තිමට මේක ටික වැඩි වෙලා මේ ස්ටාර්ට් වෙන්නෙම නැතුව ගියා. ඒ කියන්නේ ප්ලග් එකට මෙතෙන්ට ඇතුළට ප්ලග් එකට තෙල් එනවා. තෙල් ඇවිල්ලා ප්ලග් එක කළු වෙනවා. ඒනට ෆයරින් එක හරියට දෙන්න තින්ද ෆයර් වෙන්නේ නැහැ. ෆයර් වෙන්න තින්ද මේ ස්ටාර්ට් එක හරියට එන්නේ නැහැ. ඒ කියන්නේ මුලින්ම ස්ටාර්ට් වෙන්නෙම නැතුව ගියා. ඊට පස්සේ
එකපාරට තිබිලා ටෝංගල් පුපුරනවා. එහෙම පිපිරි වගේ වෙනවා. ඒ කියන්නේ ෆයරින් එක ඔක්කොම එක්ක වෙලා ඇතුලේ තියෙන පෙට්‍රල් ඔක්කොම එකපාර ගිනි අරගෙන එහෙම ඩෝංගලින් පුපුරලා නතර වෙනවා. ඒත් ස්ටාර්ට් වෙන්නේ නැහැ. එහෙම තමයි අන්තිමට උනේ. කොහොමදත් මේ ස්ටාර්ට් උනේ මම ප්ලග් කීපයකුත් මාරු කරලා බැලුවා. ප්ලග් එක මාරු කරපු වෙලාවට විතරක් එකපාරක් දෙපාරක් ස්ටාර්ට් වෙනවා. ලෙඩේ අන්තිම උග්‍රම දරුණු තත්ත්වයටපත් වෙනවා යාළුවනේ. ඒක මේ ස්ටාර්ට් වෙනවා. ඒ අන්තිම අවධියේදී ස්ටාර්ට් වුණාට රේස් කරන්න බෑ. රේස් කරනකොට වාහනේ ගොළු වෙලා වගේ හිටිනවා. ඉතින් විශේෂයෙන් පිකප් එක නැහැ. කඳු අදින්න නැහැ. ඇක්සලරේටර් අල්ලපුවා නිකන් ගොළු වෙලා වගේ හිටින්න එනවා. ඒ වගේ තත්ත්වයක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මම ඔයගලන්ට මේ හොඳට වැඩ කරන බෝතල් කොයිල් එක නැත්නම් ඉග්නිෂන් ට්‍රාන්ස්ෆෝමර් එක පසුබිම කොහොමද කියලා ඔයගලන්ට පෙන්වන්න ඕන කම මට තිබුණා. මොකද මේක මට වගේම තව කෙනෙකුට මේක අඳුන ගන්න උවමනාව තියෙන කෙනෙක් හම්බුනොත් ඒ කෙනාට මේ මගේ වීඩියෝ එක කවදා හරි දවසක බැලුවොත් බෝතල් කොයිල් එක හොඳද නරකද කියලා බලා ගන්න පුළුවන් වෙයි. ඒකෝර මම ඔයගලන්ට කියන්නම් බෝතල් කොයිල් එක හොඳ නම් මොන විදිහටද මේක වැඩ කරන්නේ කියලා යාළුවනේ. ඉස්සෙල්ලා මම ඔයගලන්ට මේ යන පොඩ්ඩක් බොරල් කරලා තියෙන්නේ. මේක ඇතුලේ තමයි ඔක්කොම මේ ෆයරින් කන්ට්‍රෝල් සිස්ටම් එක ඔක්කොම තියෙන මම පෙන්නන්නම්. මේවා තියනවා. ඉතින් ඒ ගැන දන්නවා. ඒ උනට කමන්නේ ගලවල නැති අයත් ඉන්න පුළුවන් කවදාවත්. මොකද ගරාජ් එකට ගියාම ගරාජ් එකකින් ගලවන්නේ. ඒකින්ද ඔය පැත්තකට ඉඳගෙන ඉන්නවා. සමහර අය බලාගන්නවත් නැහැ. ඔන්න ගැලෙව්වා. මේ තියෙන්නේ මෙන්න මෙයා තමයි බෝතල් කොයිල් එක මේ අලුතෙන් දැම්මේ ඉග්නිෂන් ට්‍රාන්ස්ෆෝමර් එකේ. පේනවනේ. මේකෙන් තමයි ප්ලග් එකට සැපයුම ලබා දෙන්නේ හයි ටෙන්ෂන්. මේක වෝල්ට් 10000ක් වෝල්ට් 30000ක් අතර ප්‍රමාණයක් වෙනවා. ඒකේ කොච්චරද කියන එක මටත් හරියට සංඛ්‍යා ලේඛන ලැබුණේ නැහැ. මමත් ඔය එක තැන් වලින් දැනගත්තේ ඒවා තමයි ඔයගලන්ට කියන්නේ. මේක තමයි CDI යුනිට් එක. මේකෙන් තමයි මේ ඒ අවශ්‍ය මේ පාලන පද්ධතිය කියන්නේ මේ බෝතල් කොයිල් එකට ඕන විදුලිය අර පල්ස් එකට කඩලා දෙන්නේ. කියන්නේ පිස්ටන් එක යට ගිහින් උඩ ආවම මේ උඩ එන අවස්ථාවේදී තමයි ප්ලග් එකට කරන්ට් එක යවන්න ඕන කියන සංඥාව දෙන්නේ මෙයා. ඒතකොට ඒ දෙන සංඥාව තමයි මෙයා අරගෙන මේ වැඩි කරලා මේක දිගේ ප්ලග් එකට යවන්නේ. ඉතින් මේ තියෙන රෙක්ටිෆයර් එක බැටරි charge කරන රෙක්ටිෆයර් එක තියෙනවා. මේ තියෙන්නේ මේ ස්ටාර්ටර් මෝටරේ රිලේ එක. තමයි මේකට මේ කන්ටැක්ටර් එක කියලාත් කියනවා. එක එක නම් කියනවා. ඒක අවුලන්නේ. අපි දැන් මේක ගැන තමයි ඔයගලන්ට පෙන්වන්න අද. ඉතින් මේක මේ අලුතෙන් හයි කරලා ඔයගලන්ට පේනවා. ඉතින් සුදුවට තියෙන කීට ඔය වගේ. ඒ වගේ. ඉතින් අරුනේ මට කියන්න ඕන උනේ මේක දැන් මේ මම ඔයගලන්ට පෙන්වනවා මෙන්න මෙහෙම ගලවලා. ඔන්න ඇතුලේ ප්ලග් එක පේනවා නෙවෙයි. මෙන්න මෙහෙම යාළුවනේ දැන් මේක අල්ලන්න පුතා. පොඩ්ඩක් ඉඳ. මම මෙන්න මේ විදියට මේක ගලවලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. පේනව නේද? හෝල්ඩරේ අයින් කළා. හෝල්ඩරේ තියෙද්දි මේ වැඩි කරන්න බෑ. මේ වලට පේන මේක ඇතුලේ කම්බිය එනවා මේ. දැන් මේක මම මෙහෙම තියලා ඔයගොල්ලන්ට මේක මේ විදියට ස්ටාර්ට් කරලා පෙන්නනවා. මේක යාළුවනේ මේකේ අර වෝල්ටේජ් එක වැඩි නිසා මේක ස්ටාර්ට් කරපුවම මේකෙන් එන විදුලි ධාරාව ප්ලග් එක ඇතුළට අපි දැන් මෙහෙම මේ හෝල්ඩරේ හරහා මේ ප්ලග් එකේ ඇතුළට සම්බන්ධ කරලා ඉතින් ඔහොම සම්බන්ධ වුණාම මේකෙන් එන ධාරාව කෙලින්ම ප්ලග් එකට යනවනේ. ඉතින් මේක ඉග්නිෂන් එක හොඳ නම් ඉග්නිෂන් එක හොඳ නම් යාළුවනේ දැනගන්න එහෙමයි. දැන් මේකේ දැන් මම මේකට මෙතන මේ ප්ලග් එකේ කටට ගාවනවා. දැන් කොහොමත් ප්ලග් එකේ මේ හෝල්ඩරින් මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මම පෙන්වන්න යන්නේ මේක මෙන්න මේ විදිහට ඔහොම ගාවනවා. ගාවලා ඉරලා ස්ටාර්ට් කරලා ඔයගලන්ට පෙන්නනවා. මේක ස්ටාර්ට් වුණාම මේ බෝතල් කොයිල් එක නැත්නම් ඉග්නිෂන් ට්‍රාන්ස්ෆෝමර් එක හොඳ නම් මේක මෙහෙම පස්සට ගත්තත් මේ ඒ විදුලි ධාරාව මෙහෙම මේ පැනගෙන මෙහෙම නිල් පාට දම් පාට ඉරක් වගේ මෙහෙම පැනගෙන මේ ප්ලග් එක පැත්තට ගමන් කරන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒකෙන් තමයි ඒක සාමාන්‍ය අඟලක් එකමාරක් මේ ඈතට අදින්න පුළුවන් මේ CD මේ ඉග්නිෂන් ට්‍රාන්ස්ෆෝමරේ හොඳ නම්. ඉග්නිෂන් ට්‍රාන්ස්ෆෝමරේ සවුත් වුණොත් මේක කොච්චර මෙහෙම ගාවගෙන තිබ්බත් ස්ටාර්ට් වෙන්නෙත් නැහැ. ස්ටාර්ට් වුණත් රේස් කරන්න බෑ. මේ වගේ ස්ටාර්ට් වුණත් මේ වගේ පස්සට අදින්න බෑ. ඔහොම කරපු ගාම නතර වෙනවා. ඒකෙන් තමයි මම මේ දැන් ඔයගලන්ට විස්තරය සම්පූර්ණයෙන්ම කියලා ඉල්ලලා පෙන්නන්න යන්නේ. මොකද ස්ටාර්ට් වුණායින් පස්සේ ඔයගලන්ට මේක මේ බලා ගන්න මට කතා කරන එක ඇහෙන්නේ නැහැ. ඔයගලන්ට ඇහෙන්නේ නැහැ ස්ටාර්ට් වුණාම කියන එක. ඒකින්ද තමයි මේ මම දැන් පෙන්නන්න යන්නේ. හොඳයි අපි දැන් බලමු ඒක කොහොමද කරන්නේ කියලා. හරි. ඕගොල්ලෝ දැක්ක නේද යාළුවනේ දම් පාටට දැල්ලක් මේ
මෙහෙම මෙතන ඉඳන් මේ ප්ලග් එකට පනිනවා. ඉතින් ওই විදිහට හොඳ සාමාන්‍ය අඟලක් විතර ඈතට අදින්න පුළුවන්. ඉතින් ওই විදිහට හොඳ විද්‍යුත් ධාරාවක් පුලිංගුවක් විදියට පනින්න ඕන. ඒ එහෙම පැන්නයින් පාිනවා කියන්නේ ඉග්නිෂන් ට්‍රාන්ස්ෆෝමර් එක හොඳයි. ඉතින් මට ඔයගලන්ට කලින් වීඩියෝ එකක් කරගන්න බැරුව ගියා. මොකද මට මේ වාහනේ නතර වෙච්ච හින්දා ඒක හදාගන්න සීන්දා මිසක් මට මේක මතක්ුන්නේ නැත්තම් මේ ඉග්නිෂන් ට්‍රාන්ස්ෆෝමර් එක මට ගෙනාව නම් ආයෙ දාලා ඔයාලට පෙන්වන්න තිබුණා. ඒකේ මේ විදිහට මේ අර වගේ තද දම් පාටට ගිනි පුලිංගුව පනින්නේ නැහැ යාළුවනේ. ඒකේ නිකන් චූටි නිකන් සුදු පාටට නිකන් මේ පොඩි විදුලි ධාරාවක් වගේ නිකන් පැන යනවා වගේ නිකන් කතිර වගේ යනවා වගේ පේන්නේ. ඒකේ දිගටම යන්නේ නැහැ. ඒ කියන්නේ ඒකෙන් තමයි අපිට තීරණය ගන්න වෙන්නේ. ඒක අනිත් එක මම සෑහෙන දුරක් අර මෙතන දැන් මේ ප්ලග් එකේ මේ කටේ මුලින්ම ගාවලානේ පටන් ගත්තේ මේ විදිහට දැක්ක නේද? මෙහෙම ගාවලා පටන් ගත්තා. ඊට පස්සේ ඔහොම පස්සට ඇද්දමත් ඒ පුලිංග ඔහොම පැන්නානේ ඔහොම. එහෙම කරන්න බෑ මේක ගියාම. අන්න ඒකෙනම් අපිට බලා ගන්න පුළුවන් මේ ඉග්නිෂන් ට්‍රාන්ස්ෆෝමර් එක ගිහිල්ලාද තියෙන්නේ කියලා. මොකද ප්ලග් එකේ ඉඳන් ස්ටාර්ට් වුණායින් පස්සේ පස්සට ඇද්දත් මේ අර ෆයරින් එක වෝල්ටේජ් එක හොඳට තියෙන හින්දා ඒක පැනලා ගිහිල්ලා ප්ලග් එක පත්තු වෙනවා. නමුත් ඉතින් මේ ඉග්නිෂන් ට්‍රාන්ස්ෆෝමර් එක ගියාම ඒ කියන්නේ වෝල්ටේජ් එක බැස්සම මම හිතන්නේ ওই 10000ට 20000ට ඊට පල්ලහ බහිනවා ඇති. ඒව බලන්න බෑ අපිට. එහෙම බැස්සයින් පස්සේ එයාට ඒ ෆ්‍රීකවන්සි එකයි පවර් එක ගන්න බෑ. ඒක හින්දා තමයි හරියට ෆයරින් එක ප්ලග් එක ඇතුළට දෙන්නේ නැහැ. එතකොට මිස් කරනවා, බර අදින්න බෑ, ගොළු වෙනවා වගේ වෙනවා. ඉතින් ওই වගේ තමයි මේ යාළුවනේ බෝතල් කොයිල් නැත්නම් ඉග්නිෂන් ට්‍රාන්ස්ෆෝමර් එකක් වැඩ කරන්නේ නැතුව ගියොත් අපි බලා ගන්න ඕන. ඔන්න ඔය දැන් ආපු මේ දම් පාට දැල්ල එන්නේ නැතුව යනවා මේක පිච්චුනාම. ඒ කියන්නේ එනවා විතරක් නෙමෙයි මේ දැල්ල ප්ලග් එකේ ඉඳන් අපි වයර් එක ආපස්සට ඇද්දා පැනලා ගිහිල්ලා එන්ජින් ස්ටාර්ට් එකේ තියෙනවා අර මම පෙන්නවා වගේ. පස්සට අඟලක් විතර උඩින්ම අදින්න පුළුවන්. ඉතින් ඒ විදිහට ගෑවෙන්නේ නැතුව අඟලක් පස්සට ඇද්දා මේ ස්ටාර්ට් එකේ එන්ජිම තියෙන්න ඕන හොඳ ඉග්නිෂන් ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා නම්. ඉතින් ඒකෙන් තමයි අවබෝධ කරගන්නේ. ඉතින් මොකද මම මේක රිපෙයාර් කරන්න යන්න කලින් YouTube එකේ සර්ච් කරලා බැලුවා. මම කලිනුත් කිව්වා. ඒත් මට ඒ જાති වීඩියෝ එකක් හම්බුනේ නැති නිසා මම මේක ඉදිරියේදී කෙනෙකුට අවබෝධ කරගන්න මේ ගැන දැනීම තියෙන කෙනෙකුට පරීක්ෂා කරලා බලාගන්න ලේසි විදිහට තමයි මේ කල්පනා කරලා මේ වීඩියෝ එක කළේ. ඒ වගේම ඕගොල්ලෝ මතක තියාගන්න අපි පුරුදු වෙලා ඉන්නවා සාමාන්‍යයෙන් වාහනයක් ස්ටාර්ට් වෙන්නේ නැති වුණාම කරන්ට් එක එනවද කියලා බලන ක්‍රමයක්. ඒ කියන්නේ අපි කරන්නේ ප්ලග් එක ගලවලා ප්ලග් එක ඉග්නිෂන් කොයිල් එකෙන් කරන්ට් එක එන ප්ලග් හෝල්ඩර් එකට අමුණලා ප්ලග් එක එන්ජින් එකේ කොහෙද හරි මේ අර්ත් කරගෙන ස්ටාර්ටර් මෝටරේ හරි කික් එක හරි ගහලා බලනවා කරන්ට් එක එනවද කියලා. මෙන්න මේ මම මේ දැන් කියපු අවස්ථාවේ මගේ වාහනේට වෙච්ච අවස්ථාව වගේ අවස්ථාවකදී කවදාවත් ඔයගොල්ලන්ට ඒ විදිහට කරන්ට් එක එනවා ඒ වගේ ස්ටාර්ට් වෙන්නේ නැහැ කියන පදනමින් බලන්න බෑ. මොකද දන්නවද මගේ එකෙත් ওই විදිහට මම කරලා බැලුවා මේ ප්ලග් එක හරහා කරන්ට් එක පයින්නවා අපිට කිටි ගාලා පේනවා. ඒත් ඒක අඳුන ගන්න බැරි ප්‍රධානම හේතුව තමයි මේකේ එන ආරෝපිත විදුලි ධාරාවේ ප්‍රමාණය අඩු වීම මිසක් නැතුව යාම නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි කිමුකෝ CDI යුනිට් එකෙන් දැන් මේ සිග්නල් එක නතර වුණොත් හරි බෝතල් කොයිල් එක ඒ කියන්නේ ඉග්නිෂන් ට්‍රාන්ස්ෆෝමර් එක පිච්චිලා තිබුණොත් හරි එතකොට මේක ඒත් කරන්ට් එකෙන් නෑ. එහෙම තත්ත්වයක් බලා ගන්න පුළුවන්. නමුත් මේ වගේ අවස්ථාවක් බලා ගන්න බෑ මේ තත්ත්වය යටතේ. මොකද මේවා චෙක් කරන්න පුළුවන් පහසුකමක් නෑ මල්ටිමීටර් එකකින්වත්. මේකට කරන්නම තියෙන්නේ වෙන එකක් මාරු කරලා බලන එකයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ ගැන දන්නවා නම් ගෙදරදී මේක පරීක්ෂා කරලා මේ බලනවා නම් මම කිව්ව විදිහට පරීක්ෂා කරලා මේ විදිහට බලන්න මේ වාහනේට කරන්ට් එක මේ දැන් අපි කියමුකෝ වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැති වාහනේ ඕක අපි බලා ගන්න වෙන්නේ ওই විදිහටම ප්ලග් එක මම දැන් පෙන්නවා වගේ ඕගලන්ට එන්ජිමේ තියෙදි වයර් එක ගලවලා ස්ටාර්ටර් මෝටරේ ගහලා බලන්න. ඔය වගේම මේ ගින්දර පණී ඒ වුණාට ඉතින් සමහර වෙලාවට හීන ගිනි ධාරාවක් ගියොත් ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒ වගේම හැබැයි හොඳ ගිනි ධාරාවක් ගියොත් එහෙම ස්ටාර්ට් වෙන්න ඕන. හැබැයි ඒ ස්ටාර්ට් වෙන්නේ නැති වෙනින් හේතු තියෙන්නත් පුළුවන් යාළුවනේ. ඒ කියන්නේ මොකද මේ ප්ලග් එකෙන් පෙට්‍රල් එන්නේ නැති ඒ වගේ හේතුවක් මේ ප්ලග් එකෙන් නෙමෙයි සමා වෙන්නේ කාබරේටරෙන් පෙට්‍රල් එන්නේ
වෙන්නේ නැති හේතුවක් එහෙමත් නැත්නම් වෙනින් මොකක් හරි හේතුවක් නිසා ඇතුලේ ප්ලග් එක පිච්චිලා තිබුණොත් හරි ප්ලග් එක කළු වෙලා තිබ්බොත් හරි එවැනි අවස්ථාවකත් ස්ටාර්ට් වෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒකින්ද මේක අපිට හරියටම හොයාගන්න බෑ ඕගොල්ලන්ට මේක මේ ගින්දර පයින්නවද කියන එක ප්ලග් එක ගලවලා ඉවර පොඩි එකට කරලා කරන්ට් එක එනවනේ කියන එකෙන්ම තීරණය කරගන්න බෑ ඉග්නිෂන් ට්‍රාන්ස්ෆෝමර් එක හොඳද නරකද කියලා. මේක අනිවාර්යයෙන්ම වාහනේ වෙන දෝෂයක් නැත්නම් මම ඔය පෙන්නපු විදියට වාහනේ එකෙම ස්ටාර්ට් වෙන්න ඕන. ගින්දර පැනලා ගිහින් හොඳට ස්ටාර්ට් වෙන්න ඕන. හොඳයි යාළුවනේ. එහෙනම් බොහොම ස්තුතියි. මේක ත්‍රිරෝධ රථ තියන අය ප්‍රයෝජනෙට ගනී කියලා ඉදිරියේදී මම හිතනවා. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. ආයෙත් දවසක මේ වගේ වටිනා කියන වීඩියෝ එකක් අරන් ඉන්නම්. මම අමල් සේනාරත්න ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.